පාද ඇන්තනි මර්වින් සුදර්ශන් බදුල පදවියේ හපුතලේ ශාන්ත පාල්තුමාගේ දේවස්ථානයේ පාලක පේතුමා. ඉතාමත් දුප්පත් ජනතාවත් ජීවත් වෙන පළාතක්. විශේෂයෙන් මගේ මීස්සමේ තියෙන විශේෂත්වය මගේ මීස්සමේ ඉන්න හැම දෙමව්පියෙක්ම තේ වතුවල වැඩ කරන දෙමව්පියෝ. එතකොට පහුගිය කාලේ දෙසැම්බර් මාසේ භාගයක් විතර ඒගොල්ලෝ රස්සාවට යන්නට බැරි වුණා. සාමාන්‍ය වතු කරේ තිබෙන නීතියක් දවස් 28ක් වැඩ කරොත් විතරයි ඒගොල්ලන්ට සම්පූර්ණ පඩිය හම්බවන්නේ ජනවාරි මාසේ. එතකොට මේ මිනිසුන්ට මේ ජනතාවට ඇත්තටම දවස් 28ක් වැඩ කරන්න බැරි වුණා මේ අවුරුද්දේ මේ මාසේ. එතකොට ඒ නිසා ඒගොල්ලන්ට ලබන මාසේ ඒගොල්ලන්ට හරියමන් පඩියක් හම්බ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඇත්තටම මේ ළමයින්ට පොත්පත් ආරම්භ දීම විශාල ගැටලුවක් බවට පත් වෙනවා දෙමව්පියන්ට. මේ කරපු යහපත් ක්‍රියාව නිසා ඒ දෙමව්පියන්ගේ බර අඩු වුණා කියන හැඟීමයි මට තේරෙන්නේ. මට හිතෙන්නේ මේ පළාතට ඇත්තටම මන් දන්න තරමට මේ දරුවන පළවෙනි වතාවට තමයි මේ වගේ තෑගිටියක් හම්බුනේ. මම දෙවියන් වහන්සේගේ ආඥා කරමින් සිටියා මට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ෆාදර් ජූඩ් ක්‍රිෂාන්ත මාර්ගයෙන් මේ අවස්ථාව අපිට ලබා දුන්නා. ඒ වගේම මේ ටීම් එකට මම ස්තුතිවන්ත වෙනවා. පරක්කු නිසා ළමයි දිහා හිතලා බලලා මේගොල්ලෝ මේ වැඩේ සම්පූර්ණ ඉවර කරා. අද දවසේ තාමත් අමාරු කටුක දවසක්. නමුත් ඒ කටුක දවසෙත් ඔබගේ කැපවීම මම ඉතාමත් අගය කරනවා. ඔබ සැමට මගේ ස්තුතිය පුද කරනවා. ඔබ සැම දෙනාට සුබ නත්තලක් මම ප්‍රාර්ථනා කරනවා.